හරි ඔය වගේම තව විශේෂ පුද්ගලයෙක් ඉන්නවා අපේ ආදරණීය සහෝදරයා සීගේ කතා කරන්න ඕන තමන්ගේ ෆැමිලි එකත් එක්කම ඇවිල්ලා ඉන්නවා මේ වාර අපිත් එක්ක එකතු වෙන්න. ටුවර් එකට කලින් මං හිතන්නේ ලංකාව වටේ දවස් 12ක විතර ලොකු සවාරියක් දාලා ආපු පුද්ගලෙක් පාපජීන් ලංකාව වටේම අධික්‍රමණය කරපු පුද්ගලෙක්. මොකද ඉතින් සීගේ ෆැමිලි එකත් එක්ක අපි අපිත් එක්ක ටුවර් එකට සම්බන්ධ වෙනවා මම නැත්තම් මට කලින් මාරම් මට වැඩිරෝ ගියා. ඒක විභාග සුප්‍රේෂන් මාරම් නැත්තම් ගොත් ටුවර් නැත්තත් හිටියේ. හැබැයි දවස් 12ක් ලංකාවට අපේ සාජීව සභාවේ ගිහිල්ලා පාලසියෙන් ඇවිල්ලා තමයි ඒක නිවාඩු ගත්තේ. අපි එනවා කිව්වින්න අනිවාර්යෙන් ආව පොඩ්ඩක් අර ඇඟිපතේ යමවලු දීපා තාම. හැබැයි ඒ ඔක්කොම මේ පතව අමාරු නයින ඔයගොල්ලෝ දැක්කට පස්සේ කට්ටියට වෙනමයි. උලංගනේ ගෙදිත් මතක් වුණා අපිට ඒක ඇත්තටම මට සංවිධානාත්මක හොඳයි කෑම හොඳයි හැමදේම හොඳයි අනිත් එක කට්ටිය හොඳයි අනිත් එක මම කියන්නේ එකම කෑල්ල ඔව් ඈ නුවරක පුරාටම අපිත් එක්ක ඉතියා කෑල්ල නැති කියලා නෑ හැමදේටම සපෝට් එක දුන්නා වචනයෙන් හරි ඉතින් ඒ කියන්නේ අපි අනිත් අනිත් එක මෙතන කෑල්ල දෙන්න ඔක්කොම ආරක්ෂාව ගෞරවය ඔක්කොම දෙන්න ඒක වෙනම ඉතිරියන් තියෙනවා සංවිධානයේට තව ලංකාවේ ඉන්නවනම් ඇවිත් බයි කියන කට්ටිය මේක තමයි අපේ දැන. හරි එහෙනම් බොබල් ස්ටුඩියෝ අපි ළඟ ඩෝර් එකේදී හම්බ වෙනවා ජය වේවා.